බ්‍රහ්ම දෙවියෙක් වගේ වන්දනා කරපු බ්‍රිතාන්‍ය මහරජුණිය අතින් නයිට් පදවියෙන් පිදුම් ලබපු අසරණ දරුවන් වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි වියදම් කරපු මහා දානපතියෙක්. ඇත්තටම මිනීකන යක්ෂයෙක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව්. මේක හිතාගන්න බැරි තරම් භයානක කතාවක්. දශක 5ක් තිස්සේ මුළු ලෝකයේම ඇස්වලට වැලි ගහලා Tamanගේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා ලෝක ඉතිහාසයේ දරුණුම අපරාධ වැලක් කරපු එංගලන්තයේ හිටපු අංක 1 රූපවාහිනී තරුව සර් ජිමි සැවිල් ගැනයි අද අපි කතා කරන්නේ. 1990 සහ 80 දශකවල එංගලන්තයේ හැම පොඩි දරුවෙක්ගෙම වීරයා වුණේ මෙයා. රත්තරම් පාටට දිලිසෙන කොණ්ඩය, කටේ හැමතිස්සෙම රදාගත්තු ලොකු සිගායක, ඇඟ පුරා දාගත්තු රත්තරම් මාල මේක අමුතුම චරිතයක්. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සමීපතම මිතුරෙක් වුණු ජිමි, චාල්ස් කුමාරයා සහ ඩයනා කුමරිය එක්ක නිතරම කාලය ගත කළා. රටේ අගමැතිවරු පවා මොහුගෙන් උපදෙස් ගත්තා. BBC නාලිකාවේ ඔහුගේ ජිමිල් ෆික්සිට් වැඩසටහන කොච්චර ජනප්‍රියද කියවා නම් ලක්ෂ ගණනක් දරුවෝ තමන්ගේ හීන හැබෑ කරගන්න ජිමීට ලියුම් ලිව්වා. මිනිස්සු හිතුවේ මොහු අහසින් පාතුණු දෙවියෙක් කියලා. හැබැයි මේ දීප්තිමත් ලෝකයට පිටුපසින් මහා අඳුරු අපායක් හැංගිලා තිබුණා. ජිමි සැවිල් තමන්ගේ දානපති ප්‍රතිරූපය පාවිච්චි කළේ තමන්ගේ ගොදුරු සොයාගන්න. ඔහු රෝහල් වලට විශාල වශයෙන් ආධාර කළා. ඒ වෙනුවට ඔහු ඉල්ලා සිටියේ එකම එක දෙයයි. ඒ තමයි රෝහලේ ඕනෑම තැනකට ඕනෑම වෙලාවක යන්න තියෙන අවසරය. හැමෝම නින්දට ගිය මැදියම් රාත්‍රියේ මේ සාන්තවරයා යක්ෂයෙක් බවට පත් වුණා. අංශභාගයේ හැදුණු කතා කරගන්න බැරි දරුවන්, අසාධ්‍ය රෝගීන් සහ මියගිය පුද්ගලයන්ගේ සිරුරු පවා ඔහුගේ ලිංගික විකෘතිතාවලට ගොදුරු වුණා. හෙදියන් සහ සේවකයන් මේවා දැක්කා. හැබැයි සර් ජිමි කියන බලවත් නම ඉදිරියේ හැමෝම බයෙන් ගැහුණා මිසක් කවුරුත් කට ඇරියේ නැහැ. පොලිසියට පැමිණිලි ගියේ නැද්ද? ගියා. ඕනෑ තරම් ගියා. හැබැයි පොලිසි ලොක්කන් ජිමි සැවිල් සමග එකට මත්පැන් පානය කරමින් ඒ පැමිණිලි කුණු කූඩයට දැම්මා. මේ මිනිස්සයා මේ තරම් සේවයක් කරන කෙනෙක්. ඇයි මොහුට අපහාස කරන්න කියලා මිනිස්සු පැමිණිලි කරපු අයටම දොස් කිව්වා. බලය ඉදිරියේ නීතිය දන ගැහුවේ අන්න ඒ විදිහටයි. ජිමි සැවිල් 2011 අවුරුද්දේ මිය යන්නේ වීරයෙක් විදිහට. ඔහු මිය ගිය දවසේ මුළු රටම හැඩුවා. රත්තරම් පහති මිනි පෙට්ටියකට තැන්පත් කරලා රාජකීය ගෞරව මැද ඔහුව බොමදානය කළා. හැබැයි ඔහු මැරිලා හරියටම අවුරුද්දකට පස්සේ ITV නාලිකාව කළ අනාවරණයත් එක්ක ලෝකයම කම්පා වුණා. වින්දිතෙව 500කට අධික පිරිසක් ඉදිරියට ඇවිත් Tamanට වුණු අකටයුතුකම් ගැන සාක්ෂි දුන්නා. අන්තිමේදී Taman වීරයෙක් කියලා වැඳපු මිනිස්සුම ඔහුගේ සොහොන් කොත කඩලා බිම දාලා ඒක කුණු ගොඩකට වීසි කළා. ජිමි සැවිල්ගේ කතාවෙන් අපිට දෙන පාඩම හරිම පැහැදිලි. සල්ලි සහ ප්‍රසිද්ධිය තියෙනවා නම් ඕනෑම මහා අපරාධකරුවෙකුට සාන්තවරයෙක්ගේ වෙස්මුහුණක් දාගෙන ඉන්න පුළුවන්. අදටත් අපේ සමාජයේ මේ වගේ සුදු චරිතමවාගෙන බලය පාවිච්චි කරලා නීතියෙන් බේරිලා ඉන්න තවත් ජිමි සැවිල්ලා ඕනෑ තරම් ඉන්න පුළුවන්. ඒ ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් කතා බලන්න අපේ channel එක subscribe කරන්න